හැබැයි තමන්ගේ කණ්ඩායමේ ඉන්න අතිරසර දොන් දින කට්ටිය. මොනවද මේ කියන්නේ? මම මගේ අභියෝග කරා මේ හාපැටේ වගේ වඩලා හිටියා. Best doctors, nurses and latest technology. Experience Lanka Surgical Hospitality at Lanka Hospitals. හර්ෂණ මේ මන්ත්‍රී නානායක්කාර මන්ත්‍රීවරයා කියනවා මේ ඔහුට කතා කළා මේ ගොඩක් අය මේ පක්ෂයේ තීරණයක් නිසා අපිට මේකට එකඟ වෙලා ඔබේ පක්ෂයෙන් කතා කරා පාර්ලිමේන්තුව කියන්නේ මේ කතානේ දැක්කනේ පාර්ලිමේන්තුව කියන්නේ මේ ඒ නිසා මේ පක්ෂයේ පින්දා කතා කළා නමුත් කරන්න දෙයක් නැහැ හරි විදියට නම් 150ට වඩා ඡන්ද ප්‍රමාණයක් රාජ්‍ය ඡන්දයක් නම් ලැබිය යුතුව තියෙනවා කියලා 59ටත් වඩා ඒවයි හර්ෂණ නානායක්කාර ජීවත් වෙන්නේ මොන ලෝකෙද කියලා මම දන්නේ නැහැ. හරි මිනිස්සු අපි කතා කරනවා මාත්‍යත් එක්ක කතා කරනවා. මමත් එතුමා මන්ත්‍රී කෙනෙක් වෙන්න කලින් නීතිඥයෙක් හැටියට මම එතුමා හොඳින් දන්නවා. පෞද්ගලිකව දන්නවා. හොඳට කතා බහ කරලා අපි මේ ඇසුරු කරලා තියෙනවා. අදලත් පාර්ලිමේන්තුවේ හම්බුලා කතා කරනවා. හැබැයි එතුමා ඇමතිවරයෙක් හැටියට කිසිම දෙයක් නොකරන තමන්ගේ වගකීම් නොදන්න විධායකයේ නියෝජිතයා තමන් බව නොදන්න මේ බන්ධනාගාරයේ සිදුවීම වෙලා පැය 24ක් යනකම්ම මට තප්පර කිහිපයක් කාරණාව මේ ඒ කියන්නේ ඔබ කියන්නේ ඔහු වගකීමකින් තොරව කටයුතු කරන පුද්ගලයෙක් කියන එකද මොනවද චමුදිත දැන් ඔය බන්ධනාගාර තදපදය මේ ආණ්ඩුව ආවට පස්සේ දසදහසකින් වැඩි වුණා ප්‍රශ්නේ පරණ එකක් තමයි ලංකාවේ ඉතිහාසය පුරාම බන්ධනාගාර කවදාවත් මේ සුරපොරක් වෙලා තිබිලා නැහැ හැබැයි සිරකරුව 29000ක් හිටපු බන්ධනාගාරේ 41000ක් දක්වා වැඩි වුණා පහුගිය අවුරුදු දෙකට. අවුරුදු දෙකකුත් නැහැ. හරි? එතකොට ඒ අවුරුදු දෙකක කාලය තුල මේක වැඩි වුණා. දසදහසකින් වැඩි වුණා. ඒකට හේතුව දැනගත්තා. හේතුව තමයි මද්ද්‍රව්‍ය සම්බන්ධව අත්අඩංගුවට ගන්න සැකකරුවන්ගේ රස පරීක්ෂණ වාර්තා වසර එකමාරක් පරක්කු වෙනවා. රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ඉතාම ඉක්මනින් වේගවත් කළ යුතු තියෙනවා. මට මතකයි අපි 2015 බලයට එනකොටත් මීට ආසන්න තත්ත්වයක් තිබුණා. අපි මාස කිහිපයක් තුල මාස 3ක් ඇතුළත රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වාර්තාවක් ඇඳවන ආකාරයට ඒ ක්‍රමවේදය ප්‍රතිසංස්කරණය කළා. කරලා තියෙන්නේ. මම ඊළඟ මේ ළඟදිත් උට කිව්වා. ඒක කරන්න ඕන ක්‍රමෙත් කිව්වා. ඊළඟට පනතේ අඩුපාඩුවක් තිබුණා. අප ලබා දීම අතිශයින් දුෂ්කර කරලා තිබුණා. ග්‍රෑම් 10ට වඩා වැඩියෙන් 54 වගන්තිය ඇතුළත් කරලා පොලිස් වාර්තාවක් ඉදිරිපත් කරාම ඇත්ත නැත්ත හොඳ නරක මේකේ තියෙන හෙරෝයින්ද පවුඩර්ද කියලා හොයන්නේ නැතුව ඒ සියලු දෙනාම වසර එකමාරක් විතර රක්ෂණ භාරයේ ඉන්නවා. හරි? එතකොට දැන් ඒ අභියාචන අධිකරණය කොළඹ මුළු ලංකාවේ කොහේ වුණත් අභියාචන අධිකරණයට මේක අප ගන්න ඉදිරිපත් කරන්න ඕන. අභියාචන අධිකරණය අපෙල්ලුම් පත්‍රය බාර ගන්නවා රස පරීක්ෂක වාර්තාව එනතුරු කියලා පසක තියෙනවා. ඒ නැත්තම් මූලිකව ප්‍රතික්ෂේප කරනවා රස පරීක්ෂක වාර්තාව නැති නිසා බාර ගන්න බෑ කියලා. එතකොට මේක මේ ප්‍රශ්නේ අඳුරගෙන 2026 ජනවාරි මාසේ පළවෙනිදා වෙනකොට මේ කෙටුම්පත මේ සංශෝධනයේ සහිත කෙටුම්පත අවසන් කරලා තිබුණා. දැන් ඒ සඳහා යුවඩ සිල් මැතිතුමා ජනාධිපතිතුමා ඇතුළු පෞද්ගලික සහ රජයේ නීතිඥවරු සම්බන්ධ වුණා. කෙටුම්පත හදලා තිබුණා. ඔබ විශ්වාස කරන්න ඒ කෙටුම්පත අනුමැතිය සඳහා නීතිපතිට යවුවේ හිරගෙදර මේ 30 ගාණක් මැරිච්ච මේ සිදුවීම සිදු වෙලා එදා දවල් හිරේ ඉන්න මිනිස්සු මලට පස්සේ හරියටම දිනේ එකයි. පාර්ලිමේන්තුවේ මේ පිළිබඳ කාර්ක සභාව දෙලිතරවුවා. එදාමයි දිනේ. එදාමයි දිනේ. ඒ කියන්නේ මාස 6කට වැඩි කාලයක් අවසන් කරපු කෙටුම්පත. ලාච්චුතියන් හිටියා. කවුද? බන්ධනාගාර ඇමති. ඒක නෙමෙයි ප්‍රශ්නේ. ඔබ කියන්නේ එලවන්න ඕනේ නැද්ද? ඒ තරම්ම ආරක්ෂිතතාවයක් ඔබ දකින්නේ නැද්ද? මොකද දෙයක්ද කියන්නේ? මොකක්ද කියන්නේ ඕකෝ? ඔයිට වඩා යුවඩ සිල්ල මැතිතුමා පැහැදිලිව කිව්වා නේ මේ මෙතන විලනේ කිව්වේ. මෙතන මේඩසරනේ නෙමෙයි. හරි මේ හිරු මේ බලය වැඩසටහන. හිරු බලය වැඩසටහනට ඇවිල්ලා දැන් සද්දයකට කලින් යුවඩ සිල්ල මැතිතුමා පැහැදිලිව කිව්වා. එතුමා වගකියුතු ඒ කියන්නේ අපරාධ නීතිය පිළිබඳ රටේ ඉන්න ප්‍රධානම නීතිඥවරයෙක් හිටපු සභාපතිවරයෙක් නීති සංගමේ මේ ක්‍රියා රටට උදව් කරන්න තනතුරු ඇතා නැතා සම්බන්ධ වෙන කෙනෙක්. හරි? එතුමා කලින් හිටපු අධිකරණමතිවරයාගේ උපදේශකවරයා. එතකොට ඔහු කිව්වා මම මේකට සම්බන්ධ වුණා. මේ තියෙන කෙටුම්පත. මේක හදලා ඉවර කරා ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ අග. දැන් යම් විදියකින් ඔක ජනවාරි මාසේ කෙටුම්පත ඒක ඉදිරිපත් කළා එතනින් එහා ක්‍රියාමාර්ග අරන් තිබුණා නම්
මේ පසුගිය දවසක ඕක ඉදිරිපත් කරන්න කලින් මේ වෙනකොට ඔය කියන අදබදේ යම් තීන්දුව తీරන විසඳලා යන්න තිබුණා. ඒ කියන්නේ 10,000කින් අඩු කරගන්න තිබුණා. ඒ කියන්නේ මෙතන වෙලා තියෙන නීතියේ ප්‍රශ්නයක් තියෙනවා. මෙතන ප්‍රශ්නේ අර ග්‍රෑම් 10 ප්‍රශ්නේද 54 ප්‍රශ්නේද? 54 සහ ග්‍රෑම් 10 එකට කලබල තමයි දැන් හැම පොලිස් ස්ථානයක්ම තමන්ගේ ප්‍රදේශයේ ඉන්න මද්ද්‍රව්‍ය හා සම්බන්ධ තැනැත්තන්ගේ ගහණය අඩු කර ගැනීම උපක්‍රමයක් හැටියට ගෙවුව 54. ගෙවුව 54 දැම්මා. දින 10.2යි 10.3යි 10.4යි හරි එහෙමත් කිට්ටුවල දාන්න. දැන් ඔබතුමා කියන කාරණේ හරි අපි දකිනවා සිද්ධියම වෙලාවෙදිත් ඔය රැඳවියන්ගේ පවුල් වල අය ඔය කාරණේ වෙලිදරව් කරනවා. කිව්වනේ අර කිය 54 ගහනවා අම්මලා දානවා කියන එක කියන්නේ 54 ගහනවා මේ ඉතින් මේ පුද්ගලයෝ සියලු දෙනාම අහිංසක පුද්ගලයෝ නෙමෙයි. මේගොල්ලන් අබ්බැහි වෙච්ච අය ඇති. අබ්බැහිය නිසා හොරකම් කරාම හොරකමට අල්ලගත්තා අය උගක් වෙලාට එහෙම වෙනවා. ඒ කියන්නේ අබ්බැහියට හොරකම් කරනවා හොරකමට අල්ලගත්තාම 54 දාන්න.